සුබ උදෑසනක් යාළුවනේ. දැන් නම් වේලාව උදේ 5:30යි. 4:00ට අවදි වෙලා පුතාට පාසල් ගෙනියන්න අවශ්‍ය කරන ආහාර පාන සකසලා එයා 5:30 වෙනකොට වෑන් එකට පිටත් කළා. මද අඳුරේ වුණත් කුරුල්ලන්ගේ ගීත අහගෙන මේ වගේ ලස්සන පරිසරයක් දිහා ටික වේලාවක් බලාගෙන ඉන්න එකත් දඩි බිඩියේ වැඩ කරන අපි වගේ අයගේ මනස හදන්න හොඳ ඔසුවක්. ඉතින් මේ සීතල සුළං ගත පුරා දවටගෙන නැවුම් වාතයෙන් හලවලට පුරෝගෙන දවසේ ඉතිරි වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. මහත්තයා පුතාව වෑන් එකට දාලා ඇවිල්ලා මට කිව්වා අපි අද මහගෙදර ගිහින් එන්න යමු කියලා. ඉතින් දඩි පිටි කාලා රස තිප්පොටු මැල්ලුමක් හදලා බණ්ඩක්ක කිරට හදනවා. මොකද කලින් දවසේ හදපු මාළුත් ඉතුරු වෙලා තියෙනවා. තිප්පටු මොන විදියට හැදුවත් මම නම් කන්න හරිම ආසයි. ඔන්න දැන් ඉතින් ඒකත් හරි. මේ නම් කලින් දවසේ හදපු මාළු. බණ්ඩක්ක එකත් දැන් බීගෙන ඉන්නේ. මිටි කිරි ටිකක් දාලා ගන්නකෝ. ඔන්න යාළුවනේ දැන් ඒකත් හරි. දැන් ඉතින් ලෑස්ති වෙලා යන්න තමයි තියෙන්නේ. චුට්ටක් ඉන්න මම ලෑස්ති වෙලා එන්නම්. එන්නකෝ ඔයාලත් අපිත් එක්ක මහගෙදර ගිහින් එන්න යන්න. මේ තමයි මගේ ජීවිතේ මං තවත් ආසම දෙයක්. හැබැයි දැන් ඉතින් මේක පුරුද්දකුත් වෙලා. මොකක්ද දන්නවද යාළුවනේ? මගේ මහත්තයා උදේට එයාගේ වැඩවලට එළියට බහිනවා නම් ඒ හැම දෙයකටම මමත් එයත් එක්ක එයාගේ පස්සෙන් යනවා. ඒ දේ මම කරන්නේ හරිම ආසාවෙන්. මොකද දන්නවද අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපේ ආදරණීයන් සමග ඉන්න පුළුවන් හැම වෙලාවෙම ඉන්න මං හරි ආසයි. ඒ වගේම මේ වගේ පරිසර විඳින්න මං හරිම ආසයි. ඔන්න කතාවෙන් මහගෙදරටත් ආවා. දෙමව්පියොත් එක්ක දරුවෝ 5 දෙනෙක්ම හැදී වැඩමු ගෙයක් තමයි මේ. මේ ගෙදර පහුගිය කාලේ කට්ටියක් නැවතිලා හිටියා. ඒගොල්ලෝ ගියා කියපු නිසා තමයි පොඩ්ඩක් බලලා යන්න ආවේ. ඉතින් ගේ ඇතුලේ පොඩි රවුමකුත් ගිහිල්ලා
පරණ මතකයන් අලුත් කරගන්නත් පුළුවන් වුණා. දරුවෝ 5 දෙනා විවිධ ප්‍රදේශවල ජීවත් වුණත් හැම පෝයකටම පවුලේ සමාජිකයෝ සියලුම දෙනාත් එක්ක එකතු වෙන තැනක් තමයි මේ. ඒ වගේම හරියම ලස්සන ගමක්. ඊට පස්සේ ඉතින් අතනින් මෙතනින් ඉතුරු වෙලා තිබෙච්ච රඹුටන් ගෙඩි ටිකකුත් කඩාගෙනම අපි යහපව් අපේ ගෙදර ආවා. ගෙනාපු රඹුටන් වලින් කොටසක් මහත්තයා අරගෙන ගියා. මේ තියෙන්නේ ඉතිරි ටික. ඊට පස්සේ ඉතින් අස්පස් කරලා අතුපතු ගාලා තව ඉතින් ගෙදර තියෙන බොහෝ වැඩ ගොඩක් ඉවර කරගත්තා. දැන් ඉතින් මගේ මහත්තයාගේ දවල් කෑම ගෙවන්න තමයි තියෙන්නේ. අඩුපාඩුවට පරිප්පු ටිකකුත් හදාගත්තා. කෑම ටික ගෙනියනකොට පුතා ඉස්කෝලේ ඇරිලා ගෙදර එනවනේ. ඔන්න බලන්න දැන් තමයි හොඳම ටික. මේ බලන්නකෝ මුළු ලෝකෙම ලැබුණා වගේ තියෙන සතුට. ඉස්කෝලේ ඇරිලා දුවගෙන ආගෙන මෙතනට පනින්න බලාගෙනම තමයි. මේ රූෆ් ටොප් එකේ කොටස ස්ලැබ් එක දාපු විදිහටමනේ තාම තියෙන්නේ. බදාම කපන්න කලින් වෝටර් රූපින් කරන්න ඕනේනේ. ඉතින් වෝටර් රූපින් කරලා ටෙස්ටින් වලට දවස් 2ක් විතර වතුර පුරවලා තියන්න ඕනේ. අද ඉතින් අපි ඒකට වතුර පිරෙව්වා. හෙට හවස් වෙනකොට වතුර අරින්නත් ඕනි. ඊට වැඩිය දවස් මේ දවස්වල වතුර පුරවලා තියන්න බෑනේ. අන්න ඒකේ ප්‍රයෝජනය තමයි අපේ පුතා මේ ඕනියටත් වඩා ගන්නෙ. මේ දවස්වල යාලට වාර විභාගෙනේ අසනීප වෙලා විෂයන් 4කට විතර යන්න බැරි වුණා. ඉතින් ඒ පීඩනයයි දුකයි ඔක්කොම නැති වෙන්න කියලා ඇති වෙනකන් යාට නටන්න ඇරලා මම බලාගෙන හිටියා. කොහොම කරත් අද විතරයිනේ. ඒක නිසා ඔන්න ඔහේ ඇති වෙනකන් නටන්න කියලා මාත් පාඩුවේ හිටියා. පාඩුවේ හිටියට මොකද එයාගේ තැනට මටත් එන්න කියලා ඇවිටිලි කරලා වතුර ගහලා මාව තෙමලා එයාගේ තැනට මාවත් කොහොම හරි ගත්තා. මෙච්චර සතුටින් ඉන්නේ එයාගේ හිතට දුකක් දෙන්නේ මොකටද කියලා මමත් ඉතින් හිටපු ඇඳුම පිටින්ම ඇතුළට බැස්සා. වතුර ගහපු නිසා මට ගොඩක් ඒවා වීඩියෝ කරගන්නත් බැරි වුණා. පාසලේ විස්තර ආගිය තොරතුරු කතා බහ කරන්න මේකත් ඉතින් හොඳ වෙලාවක්නේ. අම්මටයි පුතාටයි ඉතින් කතා කරන්න කොතන මොකද? අපි දෙන්න ඉතින් බර කතාවකට වැටුණා. දරුවන්ගේ මනස අතගාලා බලන්න මේ වගේ වෙලාවල් තමයි සෑහෙන්නම වටින්නේ.
ඉතින් ඇති වෙනකන් එයාගේ ලෝකේ මාත් තනි වෙලා බලන්නකෝ වතුර වල රටා මවලා දඟලලා සෙල්ලම් කරලා උපරිම සතුටක් එයා විඳගත්තා. පැය දෙකකට විතර කිට්ටු වෙන්න අපි එතන හිටියා. වටපිටෙත් ලස්සන බලලා හවස් වේගන එන නිසා බොහෝම අමාරුවෙන් තමයි ඒකෙන් එගොඩට ගත්තේ. හවස් වුණත් හොඳ ආලෝකයක් මෙතනට ලැබෙනවා. ඒ නිසා හිතෙන්නේ දවල් වගේ කියලා. කොහොමෙන් හරි පැය දෙකක් විතර වතුරේ හිටියා කියලා නෑනේ. දැන් ඉතින් ගෙදරට ගිහිල්ලා හොඳට නාගන්න ඕනි. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම්. අපිත් එක්ක රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණයි.